කාංචන අනුරාධි විසින් බෝම්බයක් පත්තු කළා සෝෂල් මීඩියා වල. කිරි කෝඩු මගේ නිදි ගැට බින්දේ ගීතේ. කලු කුමාරයා කාංචනාට බැල්ම හෙලමින් ඉන්නේ මෝල් ගහක් උඩ නැගලා. තිල්න සුදේශ් කාංචනාගේ ගීතයට දෙවෙනි නොවන ඒ තරම්ම රසබර ගීතයක්. ඒ තරම්ම රසබර වචන ටිකක් concept එකක්. මියුසික් වීඩියෝ එකක් අරන් එවලා තිනවා හරි ලස්සනයි. සමහර කතාන්දර වලට අනුව කලු කුමාරයා කියන්නේ දෙවි කෙනෙක්. කොණ්ඩේ කඩාගෙන තනියෙන් ඉඳියා මේම කලු කුමාරයා පොඩ්ඩක් ඇල්බ බැල්ම දානවා කියලා ජනප්‍රවාදවල තියෙනවා. ගජබාහු රජතුමාත් නීල යෝධයාත් ඉන්දියාවට ගියාලු මුහුද දෙබෑ කරගෙන. අර මුහුදට ගහපු යගදාව මිරිකවලු මෙහෙම නීල මහ යෝධයා. යගදාව මිරිකල වතුර ගත්තලු. ගජබාහු රජුරෝ වැලි අහුරක් අරගෙන වැලි මිරිකලා තෙල් අරන් පෙන්නුවා. නීල එක ගමකට ගියාලු. ඒ ගමේ ඉන්නේ ගැහැණු විතරයිලු. අයිබෝවන් අද කතා කරන්නේ කලු කුමාරයා ගැන. කාට හරි මේ සතිය නම් කරන්න පුළුවන් කලු කුමාර සතිය කියලා. ඒ තරමටම කලු කුමාරයා ගැන Facebook එකේ YouTube එකේ කතන්දර පිරීලා. කලු කුමාරයා ගැන ගීත දෙකක් ළඟ අහන්න ලැබුණා. කාංචන අනුරාධි විසින් බෝම්බයක් පත්තු කළා සෝෂල් මීඩියා වල. කිරි කෝඩු මගේ නිදි ගැට බින්දේ ගීතේ. ලංකාවේ කාලයක් තිබුණා ප්‍රේම ගීත, විරහ ගීත ඊටාම තදින් සමාජය විසින් වැළඳගත්ත. ඒක වැරදි නෑ. වැළඳ ගන්න පුළුවන් නේ. සින්දුවක් අහන එක එක එක්කෙනාගේ ටේස්ට් එකට අදාළයි. කවුරු හරි මල් සින්දුව අහන්න ආසයි නම් එයා මල් සින්දුව ඇහුවට ප්‍රශ්නයක් නෑ. කවුරු හරි රැප් අහන්න ආසයි නම් එයා රැප් ඇහුවට ප්‍රශ්නයක් නෑ. හැබැයි පහුගිය කාලේ තිබ්බ ගැටලුව තමයි අර ටිකක් ගීතේ කාර්යය ගීතේ ඉතිහාස කතාව හොයන ප්‍රජාවට අහන්න ගීත ටිකක් නිර්මාණය නොවීම. මං හිතනවා මේ හිස්තැන වහන්න කාංචනා අනුරාධි විසින් මේ බෝම්බේ පත්තු කළා කියලා. ගීතයත් එක්ක බැඳුණු ගීතේ රූපරාමු මියුසික් වීඩියෝ එක උසස් නිර්මාණයක් කියලා කාට හරි කියන්න පුළුවන්. ඒකට සජිතගේ රංගනය එකතු වුණාම සාර්ථක නිර්මාණයක් බිහි වෙලා තියෙනවා. සජිත ජැක්සන් ඇන්තනී ලෙස දකිනවා වෙනුවට සජිතව සජිත විදිහට දැක්කම එයාගේ ටැලන්ට් එක එළියට ආපු වීඩියෝ එකක් කියලා අපිට නිර්වචනය කරගන්න පුළුවන්. ඒ සින්දුවේ මියුසික් වීඩියෝ එකේ සෑහෙන සංකේත මම දැක්කා. දැන් මම මේ කියන්නේ ඔබට ඔබත් දකින්න ඇති. නමුත් මා විශේෂ කොට දැක්ක සමහර සුවිශේෂතා සින්දුවේ සහ මියුසික් වීඩියෝ එකේ තිබුණු විශේෂතා මට අනුව මගේ දැනුම් පරාසයට අනුව මම කියවලා අහලා තියෙන දේවල් අනුව නිකන් මට දැනිච්ච දේවල් මම කියනවා මේ විනාඩි කිහිපය ඇතුළත. නිකන් එකක් කිව්වොත් කලු කුමාරයා කාංචනාට බැල්ම හෙලමින් ඉන්නේ මෝල් ගහක් උඩ නැගලා. දැන් ඕනනම් ওই ගීතේ නිර්මාණය කරන අයට තිබ්බනේ කොස් ගහක නග්ගන්න. පොල් ගහක නග්ගන්න. කුස්සියේ ලිප ගාව තියන්න. දැන් මොකටද මොන මගුලටද මේ මෝල් ගහක්ම ගන්නෙ? සංකේතයක්. කාට හරි මියුසික් වීඩියෝ එක බලනකොට ඒ මෝල් ගහත් එක්ක වංගෙඩියත් එක්ක ඒ සජිතගේ රංගපෑම බලනකොට අහුවෙනවා නිකන් මේක තමයි මූ කියන්නේ කියලා. කොපිරයිට් මේක නිකන් කොපිරයිට් නෙවෙයි මොකක්ද ඒකට කියන්නේ අපි මියුසික් මේ අපි වීඩියෝ එක දැම්මට පස්සේ ඒකේ සුද්ධාර්ථය කිව්වොත් එහෙම මේ වීඩියෝ එක යන්නේ එකක් නෑ. ඒක නිසා ඒක මම ඔබට හිතන්න බාර කරනවා. ඒක සංකේතයක් විදිහට මට පේනවා. එකයි. දෙවෙනි එක මේ ගීතේ වචන ටික සාමාන්‍යයෙන් ගීත මම දකින වර්ග කීපයක් තියෙනවා. එකක් සින්දු අහපු ගමන් අර්ථය සරලයි ගීතේ ගැඹුරු අර්ථයක් නැහැ අහපු ගමන් තේරෙනවා මේක තමයි කියන්නේ කියලා. දෙක භාෂාව සංකීර්ණයි භාෂාව සංකීර්ණ වූ පමණින් ගීතේ අර්ථය සංකීර්ණ නැහැ. භාෂාව පට්ට සංකීර්ණයි තේරෙන්නේ නැහැ මොකද්ද මේ කියන්නේ කියලා.
හැබැයි ඒ තරම් සින්දුව බර නැහැ. තව සමහර ගීත තියෙනවා ගීතයේ ඇතුළාර්ථයක් තියෙනවා. සින්දුව ඇතුලේ හිතන්න එකක් තියෙනවා. සින්දුව ඇතුලේ ඒක අහන ශ්‍රාවකයාට මියුසික් වීඩියෝ එක බලන ප්‍රේක්ෂකයාට එතනින් එහාට සාකච්ඡා කරන්න යමකුත් ඉතුරු වෙනවා. සින්දුවේ වචන ටිකත් හොඳ බරට තියෙනවා. මේ ගීතයේ වචන ටික බරයි. ඒ බරට නොදෙවෙනි ලස්සනක් තියෙනවා. නිකම් මම මේ වචන ටික දාගත්තා මගේ ටැබ් එකට. නීල වර්ණ නෙත ශ්වේත දහට මුතු මාල කණ්ඨ පාලා. හරි සමා වෙන්න පළවෙනි පදය. කාල වර්ණ ඝන රූප තේජ බල ශ්වේත පද්ම මාලා. කාල වර්ණ කළු පාටයි. ඝන රූප තේජ බල ශ්වේත පද්ම මාලා. ශ්වේත කියන්නේ සුදු පාටනේ. පද්ම මාලා කිව්වහම නෙළුම් මල්. නෙළුම් මල් මාලයක් පැලඳගින්නේ සුදු පාටයි. කාල වර්ණ කළු පාට ශරීරයේ සුදු පාට නෙළුම් මල් පැලඳගෙන. දැන් අහන කෙනාට ඔළුවේ විචිත්‍ර රූපමවා ගන්න පුළුවන්. නීල වර්ණනිත ශ්වේත දහට මුතු මාල කණ්ඨ පාලා. නිල් පාට ඇස් දෙකක්. සුදුවන් දත් දෙපලක්. සිග්නල් නෙවෙයි ඈ. සුදු පාට දත් දෙපලක් කිව්වහම නිකන් අර සිග්නල් එකක් ඔලුවට එනවා නික පාට. මුතු මාල ගෙලෙහි පැලඳගෙන නිකන් මුතු මාලයක් වෙල්ලේ දාගෙන. හරි නිල් පාට ඇස් දෙකක් කළු පාට ශරීරයක් සුදු දත් ටික විතරක් සුදු පාටට පේනවා මුතු මාලයක් බෙල්ලේ දාගෙන යාන මහිස මී හස්ත යගදාවි ශ්වේත බරණලාලා යගදාවක් අරගෙන එන්නේ මේ යගදාව සම්බන්ධ ඉතිහාස කතාව මම දැන් එක කියන්නම් මහිස මී යාන මහිස මී වාහනේ මී ගවයෙක්ගේ පිටේ නැගලෙන්නේ යගදාවක් අරගෙන පාන බැල්ම පුද බාර ගන්නවා දෝෂ බංගවාලා දෝෂ ඉවර කරලා මේ පූජාවන් බහර අරගෙන මව මුදවන්න දැන් කාංචනාගේ සින්දුව වෛරල් මෝමහන විචාර ලියනවා දෙවනි බෝම්බේ පත්තු කරනවා තිලින සුදේශ් මගේ මිත්‍රයා නීල මදන කුමරුන් මම වෙමි ලන්දු තිලින නළුවෙක් කියලා මම දැනගත්තේ මියුසික් වීඩියෝ එක බැලුවට පස්සේ. දඩ රංගපාන. කලු කුමාරයාගේ චරිතය ඒ විදිහටම රංගපානවා. තිලින සුදේශ් කාංචනාගේ ගීතයට දෙවෙනි නොවන ඒ තරම්ම රසබර ගීතයක්. ඒ තරම්ම රසබර වචන ටිකක් concept එකක්. මියුසික් වීඩියෝ එකක් අරන් එවලා තිනවා හරි ලස්සනයි. එයා ලියනවා මෙහෙම. මල්වර වෙලා හිස පැන්නා ඇස ගැටුණු ලියලා තියෙන තිලින සුදේශ් නෙමෙයි ගීතයගේ දීගයේ පාවුන් ගිය උන් දරුවන් නොඇදු පිරිමින් අපුල වූ සිහිනෙන් මා මැවුණු නීල මදන කුමරුන් මම වෙමිලන්දු දැන් මේ සින්දු අහනකොට නිකන් හොයලා බලන්න ඕනේ කවුද නීල මදන කුමාරයා කවුද මේ කළු කුමාරයා මොකද්ද මේකේ ඉතිහාස කතාව කළු කුමාරයා කියන්නේ ගැහැණුන්ට පීඩාවන් නැති කරන යක්ෂයෙක් ලෙසත් දෙවියෙකු ලෙසත් විවිධ තැන්වල ජනප්‍රවාදයේ සඳහන් වෙනවා. සමහර කතාන්දරවලට අනුව කළු කුමාරයා කියන්නේ දෙවි කෙනෙක්. තව සමහර කතාන්දරයකට අනුව කළු කුමාරයා කියන්නේ යක්ෂයෙක්. මෙයාගෙන් බලපෑම් ඇති වෙන්නේ ගැහැණුන්ට. විශේෂයෙන්ම ඔය තනිපංගල මෙනාන්න ගියාම බැදපු තෙල් සහිත ආහාර රැට හොරෙන් කෑවහම කොණ්ඩේ කඩාගෙන තනියෙන් ඉඳියාම එම කළු කුමාරයා පොඩ්ඩක් ඇල්ම බැල්ම දානවා කියලා ජනප්‍රවාදවල තියෙනවා. එයා කාන්තාවන්ගේ ගැබ විනාශ කරනවලු දරුවෝ හම්බෙන්නේ ඉන්න අයගේ. හරිද? කාන්තාවන්ට ඇතිවන රෝග පීඩාවන් වලට එයා බලපානවලු. මේ විවිධ මත තියෙනවා කළු කුමාරයා ගැන. දැන් මේ කළු කුමාර ජනප්‍රවාදය පිළිබඳ කළු කුමාරයාගේ උපත පිළිබඳ තොරතුරු 5ක් විතර තියෙනවා. ඊටත් වැඩි. සෙන්කඩගල කළු කුමාර උපත, උඩුගම්පල කළු කුමාර උපත, බොක්සැල් උපත, රට යකුම, නීලමදන කළු කුමාර උපත. දැන් මම කතා කරන්නේ අර සින්දු දෙකත් එක්ක නිසා ටිකක් වැඩිපුර මට හිතුණා මේ නීලමදන කළු කුමාර උපත ගැන සුට්ටක් කියන්න. නීල මහා යෝධයා පිළිබඳ තොරතුරු සඳහන් වෙන්නේ ගජබාහු රජතුමාගේ කාලේ ගජබා රජුගේ කාලේ. ගජබාහුගේ තාත්තා වංකනාසික තිස්ස වක්කු නාසයක් සහිත තිස්ස වකුටු නායක්ති වක්කු නාසයක්. එතකොට වක්කු නාසයක් තියෙන තිස්ස
වංකනාසික තිස්ස. වංකනාසික තිස්සගේ කාලේ කරිකාලන් කියන චෝල ආක්‍රමණිකයා ලංකාව ආක්‍රමණය කරලා 12000ක් තරුණයෝ ලංකාවෙන් අරන් ගියලු ඉන්දියාවට. ගජබාහු රජතුමා දිනක් අශ්වය පිටේ නැගලා වීදි සංචාරය යනකොට රටේ දුක මිනිස්සුන්ගේ දුක සැප බලන්න යනකොට එයා දැක්කලු මේ එක ගෙදරක අම්මා කෙනෙක් අඬනවා. ගෙදර දොරේ කතිර ලකුණක් දාලා ඇවිල්ලා පහුවෙන්ද යාව එක්කන් එන්න කියලා විස්තර අහනකොට එයා දැනගන්නවා තාත්තගේ කාලේ මෙහෙම ආක්‍රමණයක් ඇවිල්ලා 12000ක් තරුණයෝ රටට පිටරටට අරන් ගියා කියලා චෝල දේශයට අරන් ගියා කියලා. මේ ගජබා රජතුමා සේනා සංවිධානය කරන ඒ 12000යි අරන් එන්න. ඒ සේනාවේ යත් එක්ක ඉස්සරහින් ඉඳපු එක්කෙනා තමයි මේ නීල මහා යෝධයා කියලා කියන්නේ. මෙයාට නීල කියන්න හේතුව මෙයාගේ ඇඟ තනි කළු පාටයිලු. තනි කළු පාටයි ආයර යකා කියන්නේ අපි නිකන් යකා වගේ කළුයි කියන්නේ. යක්ෂයා වගේ කළුයි මේ යකා. මේ නීල මහා යෝධයා තා කළු පැහැති සාහිත්‍යයේ කළු පාට වෙනුවට නිල් පාට කියන එක පාවිච්චි වෙනවා. සැලලිහිණී කවියක් තියෙනවා නිලතුරගුට නැගෙමින් රිවිදෙව් සිරින කියලා. නිලතුරගුට කියන්නේ නිල් පාට අශ්වයෙක් නෙවෙයි කළු පාට අශ්වයෙක්. තව තැනක තියෙනවා නීල වරල පිට මැදට හෙලන්නේ ආල වඩන ගමන කිය යන්නේ. නීල වරල කියන්නේ කළු පාට කොණ්ඩේ. එතකොට නිල් කියනවා කළු පාට වෙනුවට. එතකොට නීල යෝධයා කියන්නේ මෙයා කළුම කළු පාටයි. මරු ජනප්‍රවාදයක් තියෙනවා. ගජබාහු රජතුමාත් නීල යෝධයාත් ඉන්දියාවට ගියාලු මුහුද දෙබෑ කරගෙන. අහලා තියෙනවා. කැමරා ගන්න පුතා. අහලා තියෙනවා. අනිත් කැමරා ගන්න එක අහලා තියෙනවා. අහලා නැහැ. අදාහගා. මෙයා ඉන්දියාවට ගියා කියන්නේ යගදාවෙන් ගැහුවලු නීල යෝධයා මුහුදට ඩෝංගා. ගැහුවාම මෙහෙම මුහුද දෙබෑ වෙනවා. අර දෙබෑ වෙච්ච මුහුද මැද්දේ ඇවිදගෙන ගියාලු දෙන්නත් එක්ක. එහෙම යගදාවෙන් ගැහුවාම මුහුද දෙබා වෙනවා. ඒක මැද්දේ දෙන්න ඇවිදගෙන ගියා. කවුද? නීල මහ යෝධයා ගජබාහු. ඉන්දියාවට ගිහිල්ලා චෝල රජතුමාව බය කරන්න අර මුහුදට ගහපු යගදාව මිරිකවලු මෙහෙම නීල මහ යෝධයා. යගදාව මිරිකල වතුර ගත්තලු. ගජබාහු රජුරෝ වැලි අහුරක් අරගෙන වැලි මිරිකලා තෙල් අරන් පෙන්නුවා. ශක්තිය පෙන්වන්නේ පවර් එක. දැන් මේකේ ලස්සනම කතාව නීල ආයි ලංකාවට ආවෙලු. ඉන්දියාවේ ඇවිදින්නකොට නීල එක ගමකට ගියාලු. ඒ ගමේ ඉන්නේ ගැහැණු විතරයිලු. දැන් වීඩියෝ එක බලන්න හැටි හිතෙනවා නේම ගමකට යන්න තිබ්බනම් කියලා. අහගන්නකො නීලට වෙච්ච වැඩි. මේ ගමේ ගෑනු ජීවිතේට පිරිමියෙක් දැකලා නැහැ. ඒගොල්ලෝ අධික කාමාශාවෙන් ඉඳියේ. ඒ ගැහැණුන්ගේ අතින් නීල මිය යනවා. අර ගැහැණුන්ගේ අතින් ඒ කාමාශක්ත මොහොතක මිය ගිය කෙනා කළු කුමාරයා වෙලා ඉපදුනා කියලා ජනප්‍රවාදවල සඳහන් වෙනවා. ඔය එකක්. මේ වගේ විවිධ උප්පත්ති කතා තියෙනවා. මට හම්බෙලා තියෙනවා 5ක් විතර. මෙයාගේ උප්පත්ති කතා කළු කුමාරයාගේ. දැන් එයා තමයි ඔය කළු කුමාරයා. නීල මදන කළු කුමාර. මෙයා ගැන මරු ජන කවි තියෙනවා. මල්වර වෙලා ස්නානට යන ගමනේ මනකල් වෙලා හඬ තලමින් නාන තුනේ මල්වර තරුණ අගනන් දෙක අල්ලමිනේ ඇල්නොව රකින්න ආතුර කළු කුමරුවනේ. කියන්නේ මල්වර වෙච්ච කෙල්ලෝ පස්සේ තමයි එන්නේ. තාම මෙයා ගැන විශ්වාස ලංකාවේ බොහෝ අහුමුළු වල තියෙනවා. තාම මේ කළු කුමාරයා පන්නන්න තොවිල් පවිල් සිද්ධ කරනවා. එහෙම එකක් තමයි කළු කුමාර සමයම. හරි. මේකට කියනවා රට යකුම කියලා. එහෙම නැත්නම් රිද්දි ආගය. ඒක පවත්වන්නේ ගර්භ රක්ෂණ පූජාවක් විදිහට බබාලම්බිනින අම්මලට එම කරන තොইলයක්. කාන්තාවන් වෙනුවෙන්ම කරන තොইলයක් විදිහට මේ තොইলය හඳුන්වන්න පුළුවන්. මේක අපේ ජනශාන්ති කර්මත් එක්ක ගැට ගැහිලා තියෙනවා. දැන් තව ජන කවි තියෙනවා කළු කුමාරයා ගැන. ලඳුන ඇස දුටිමි දරුවන් නැතුව වගේ දෙතුන් පහස ලොබ කරවති රති රාගේ වැදුම් බැරුව උන
ඉසරද කරවේගේ මුදුන් අනින් ඇර ඵලයන් කළු රෝගේ කියලා කියනවා මේ ශාන්ති කර්මයේදී. අතැල්ල ඵලයන් කියලා කිය. මියුසික් වීඩියෝ එකෙත් අන්තිමට කාංචනාව අතැල්ල කළු කුමාරයා යනවා. තිලිනක වීඩියෝ එකේ කළු කුමාරයා යන්නේ තාම කළු කුමාරයා ඉන්න බව පෙන්නමින් වීඩියෝ එක ඉවරනවා. දැන් කෙල්ලෙක් දාලා තිබ්බ කමෙන්ට් එකක් අඩේ කළු කුමාරයා ලස්සනයිනේ අප්පා හැන්සම් නේ කියලා. ගෙදරට ගෙන්නගෙන බලන්න තේරෙයි. මට නම් ඇත්තටම සජිතව දැක්කහම කළු කුමාරයාට විශාල බයක් ඇති වුණේ නැහැ. නමුත් තෙලිනගේ වීඩියෝ එක දැක්කහම කළු කුමාරයා ගැන මට ඇත්තටම මාර බයක් ආවා. එයා ඇත්තටම යක්ෂ රූපයක් එකේ තියෙනවා. අද රැයට හීනෙන් පේන්නත් ඉඩ තියෙනවා. කාංචනාගේ ගීතයත් තෙලිනගේ ගීතයත් දෙකම රස විඳින්න ඔබේ අදහසුත් කමෙන්ට් කරන්න. Thank you.